ප්‍රශ්නය කුමක්ද? හිතගිය තැනැත්තිය ගෙන්වා ගැනීමටද ගෙන්වාගත් තැනැත්තිය එළවා ගැනීමටද සතුරන් දූරින් භූත කිරීමටද අනවින කොඩිවින බන්ධන අංජනං හදිහූනියන් වසීගුරුකම් වලට ඉවරින්නේ නමගේ මහා ඇදුරු ඔය දෙන්නේ ජ්‍යොතිෂ ශාස්ත්‍රඥ කුජකේතු මහතාමන් දැපැල් මගින්ද දුරකථන මාර්ගයෙන්ද උපදෙස් ලබා ගත හරි මේ ටික ගිහිල්ලා බස් වලට ළඟ බෙදපු ගමන් ඔය එන්නේ සෙනඟ වක්කට කැපුවා ඔය ඉතින් මේක බෙදා ගන්න මේ යකන්නේ නෑනේ මේ අම්මපා මේ ආවත ඒව කිසිම කමකට නැති වෙන්නේ නේ तुम पास आए यूं मुस्कुराए तुम आसदाने यूं मिस्कलाने कुछ कुछ होता है මේ දැන් වෙලා දැන් කීයද වෙලා මට බලන්න මහත්තයෝ කුජකේත් මහත්තයෝ මේ හින්දි කලාව තියෙනවානේ මේ හින්දි කලාව නිසා රැට වෙලාව යනවා උදේට නිින්ද යනවා මට එන්න පරක් වෙනවා නේ මේ පාම්පෝරි තමයි හැමදාම මේ වැඩ පටන් ගන්නේ වැඩ කට්ටිය ආවද නම්බර ගත්තද දැන් තේරම හරි නේද මේ වැඩ කරන්න ඕසෙට මම කතාවක් කියන්නේ ඒක තමයි මේ අවද ඒක තමයි මම මේ පොඩි උපරවැටියක් යොදලා තියෙන්නේ ඊයේ එල්ලි වෙනකම් මම ප්‍රෙස් එකේ ඉඳලා මෙන්න මේ කොළ ටික මේ print කරගත්තා ඈ දැන් බෝ ගිහිල්ලා මේක නේදපා මේ වරෙන් අයියෝ මේ වරෙන් ඉතින් මම ගිහිල්ලා නෑනේ නෑ මේක අහගෙන ඉස්සෙල්ලා මේ කොළ ටික අරන් ගිහිල්ලා බෙදාපම් බස් වලට එක ළඟ බස් වල සෙනගේ ඉන්නෝනේ බස් වල නගින්න එතකොට බස් වලට එක ළඟ ටිකයි අනිත් අර අපි මේ ලෝය කන්තෝරුව නුතන් ළඟ ටිකයි නඩු වලට මිනිස්සු යනවා මොකද නඩු හබ වල පැටලිච්ච හොඳ වෙලාවල් බලන්න අපි ටියුෂන් කඩේ ඊතර පෙම් හබ කොල්ලෝ කෙල්ලෝ ඉතින් දන්නේ නැහැ වෙලාවල් බලනවා මේ කට්ටිය මේ ටික බෙදපන් ඈ බය වෙන්න එපා කිසි දෙයකට මේ සැරේ අපි ගොඩ ඕ පියා මං ගියා එනවා මහත්තයෝ එනවා අනේ එනවා අයියෝ එනවා ලස්සන නෝනා කෙනෙක් එනවා ගන්න නිකන් සීරියස් මූඩ් එකක් මෙන්න මෙහිම එනවා hello good morning hello good morning thank you Mr. Kuja Heto අයියෝ න බලපන් ඉතින් උදේ පාන්දර කිසිම හේතුවක් නැතුව ගෙඩි පිටින් නම මාරු කරලා නෑ madam this not Kujak Hetu I am Kujak Hetu C-A-K-E-K I see Mr. Kuja you know මොකද්ද මේ ප්‍රොබ්ලම් එක මේ වර්ෂ ප්‍රොබ්ලම් නේද මොකද්ද ප්‍රශ්නේ කියන්නේ තරම් ප්‍රොබ්ලම් එකකුත් නෑ no problem ඒ ප්‍රොබ්ලම් එකක් නෑ ප්‍රොබ්ලම් එකක් තියෙනවා මේක ප්‍රොබ්ලම් එකක් නැති වුණාට අපේ ගාන එකයි අපේ ගාන කිසි වෙනසක් නෑ no money is no problem for me money problem money problem නේ නේද මේ දැන් මොකද්ද ප්‍රශ්නේ මොකද්ද මේ මැඩම් ප්‍රශ්නේ ඇවිල්ලා my husband yes your husband missing ආගිය අතක් නෑ 1 week අතක් කිව්වේ වම් අතද නැත්නම් දකුණු අතද අපි නම් ඒව මේ කරන්නේ නෑ බං මේ ආගිය අතක් නැහැ කියන්නේ මේ missing ඔක නේද ඔකට මම කියන්නේ නෑ ඒක පොඩි ප්‍රශ්නයක් නෝනා පුංචි ප්‍රශ්න තියෙනවා නේද ඒක මම රට කුරුවා විසඳන්න ආවොත් අපි ලොකු මහත්තයෝ ලොකු ප්‍රශ්න විසඳන්න මම ලොකු විශාල වැඩ කරේ madam you can this my second is my second මේ ඕක බලලා හරියට කරලා යනවා කියන්න මෙහෙන් සිත් okay right thank you දැන් මේ right එතකොට මේ මහත්තයා නැති වුණා කිව්වා නේද I told you මම කිව්වා told එතකොට මහත්තයා නැති වුණා මේ අවසන් වලට මේ මොකද ඇඳලා හිටියේ ගුණාට yes my mother-in-law
Nas lanuwa light දාලා හිටියේ. ඒ කියන්නේ මැඩම් මේක ඕක ඇවිල්ලා මේ පවුලේ ප්‍රශ්නයක්. ඒක එච්චර වැදගත් වෙන්නේ නැහැ අපිට. ඒක නේ. ඔව්. මං අහන්නේ මේ අර ඇඳුම dress. You're referring to dress. Yes, dress. මගේ මහත්තයාට තියෙන එක සරමයි. ඒක තමයි ඇඳලා හිටියේ. එතකොට නාන්න එහෙම ඕන වුණාම මොකක්ද අඳින්නේ? No. Good side. හොඳ පැත්ත දවස් දෙකයි. හරි අපිට මේ හොඳ පිට දවස් දෙකයි කන පිට දවස් දෙකයි. ඩබල් ඇක්ෂන්. කොහොම හිටියද කදන්නේ ගෙදරනේ. එතකොට කොන්නේ කොහොමද? ඒක තමයි ළමයා ප්‍රශ්න වලට මුල් වුණේ. ඕක තමයි මුල් වුණේ. නෑ මැඩම් මේමයි දැන් මැඩම්ට තේරුන්නේ මේ කොණ්ඩේ කියලා අපි අහන්නේ මෙන්න මේක දැන් මෙහෙමනේ කොණ්ඩේ තියෙන එක ලක්ෂණ ස්ටයිලිෂ් තියෙනවානේ. දැන් කොණ්ඩේ මෙහෙම කොණ්ඩේ ක්‍රේල් කරලා තිනවා බොකුටු කරලා තිනවා එතකොට ෆර්ම් කරලා තිනවා ඩයි කරලා තිනවා ටින් කරලා තිනවා එක විදිහ කොණ්ඩක් තියෙනවා. ඉන්ටියට් කට් කපලා තිනවා. දැන් අපිට දැනගන්න ඕනේ මොකද්ද අන්තිමට මේ කොතිපිට කට් එක කියලා. No cut. මොකක්ද? ඒ කියන්නේ නම් කොණ්ඩේ දිගටම අවලා තියෙන්නේ. නෝ කට් කියන්නේ දැන් තියෙන ස්ටයිල් එක. No ළමයා no කොණ්ඩේ. නෝ ළමයා නෝ කොණ්ඩේ. මම මුලදී රැවටුනේ මිස්ටර් කුජ එයාගේ කොණ්ඩේ බොකුටු. බොස් පස්සේ මොකද වුනේ? ඊට පස්සේ කොණ්ඩේ නෑ. තට්ටි. නේ hair piece එක දාලා බොරු කොණ්ඩේ. hair piece කියලා green piece නෑ බං බොරු කොණ්ඩේ. බොරු කොණ්ඩේ hair piece තට්ටේ hair piece තට්ටේ බොරු කොණ්ඩේ right. Yes. එතකොට කැලල්ලේම තිබුණා. No Kerala. Very good man. නෑ මැඩම්ට තේරුන්නේ නෑ කැලල් කියලා අහන්නේ මැඩම් මේක දැන් අපි මෙහෙමනේ එක මාක්ස් තියෙනවානේ. දැන් මේ එක මේ මාක්ස් yes. He had distinctions, credits. He is a very educated person. අනේ මට නම් ඒ ටික ගහන්න බෑ මොකද මේ ඉෆෙක්ට් එකක් උඩයි වයියක් උඩයි අනේ මට නම් බෑ ගහන්න එපා. අයියෝ වැපුවල ගහන්න. නෑ මැඩම් මේ අපි අහන්නේ මැඩම් මේ මොනවා හරි මාක්ස් කියන්නේ නිකන් මේ ඔන්නේ කැලලි වගේ නිකන් මේ මාගේ කියන්නේ දැන් මේ බර්ඩ් මාක්ස් සරුපාන්ලා තිබුණා. ඉන්න කොහෙද තිබුණේ? ඉන්න තිබුණා නෝස් එක පල්ලෙහා. නෝස් එක පල්ලෙහා කොහෙද? නෝස් එකට පල්ලෙහා ඉන්න මවුත් කට. නෝස් එකට පල්ලෙහා තියෙන කටනේ. කටේ ඉන්න කොහෙද ඉති? කට කැපිලා. කටේ ඉන්න හිටියේ. කට කැපිලා ඉන්න හැපිලා. right. කට කැපිලා ඉන්න හැපිලා. මොකෙද්ද මේ කියන්නේ මේ හස්බන්ඩ් කියන එක මේක සාහිත්‍ය මන් දන්නේ නැහැ. අනේ මන් දන්නේ. right. එතකොට මහත්තයා මම අන්තිමට ගැහුවා කට කැපිලා ඉන්න හැපිලා nose to under right. ඔක දෙන්නකෝ. හරි. ශරීර ලක්ෂණ කොහොමද? He is a very good wrestler. Boxer. මේ රෙස්ලිං ගහන එක්කෙනෙක්. That's right. අපි වරදක් කළා නේ අපි කුටි කන්නේ මිනිස්සුන් නේ. ඒවා මේ හරියන්නේ නැහැ මේ ඒවා ප්‍රශ්න නෙමෙයි. right. 2 copy. Take. What is this? ඕක දෙන්න කෙලින්ම පොලිසියට ගිහිල්ලා. පොලිසියට දීපු ගමන් පොලිසියෙන් දෙයි මේ 12 නිවුස් වලට ටක් ගාලා මහත්තයා ගෙදර නිකන් ඊගා වගේ. මම මේක මොනවටද පොලිසියට දෙන්නේ? මහත්තයාට එන්න දෙන්නේ. ඉතින් පොලිසියට දෙන්න ඕනේ නම් තමුසල ළඟ එන්න ඕනේ. මෙතන තමුසල බෝඩ් ගහගෙන ඉන්නේ නැති වුණ ඒවා හොයලා දෙනවා ඇති වුණ දේවා නැති කරනවා කියලා. මොකද මේක තේරෙම? ඒක නෙන්න මොකද මේක ළඟට එන්න ඕනේ නෑ. නෑ මැඩම් ඉන්න මේක මේකනේ මැඩම් මේ පොඩි එවුන් මේගොල්ලන්ට තේරෙන්නේ නෑ මේ තාම මේක ලොකු වැඩක් මේක ලොකු ජොබ් එකක්. දැන් මේක මේගොල්ලන්ට මේක ඉතින් දැන් මෙහෙමනේ මැඩම් සාමාන්‍යයෙන් මේකේ පොඩි මේ අර වශී ගුරුකමක් අනුව තමයි මේක මේ නැති වෙච්ච කෙනා හොයාගෙන යන්න ඕනේ. එතකොට මේ නැති වෙච්ච කෙනාගේ යම් දෙයක් අපිට තියෙනවා. මං අහන්නේ නිකන් මේ නැද්ද මේ මහත්තයාගේ මේ කෙස් What? Kos gas? No kos kes. කොස් නෙමෙයි මේක. ඒකේ කෙස් කැලි දෙකක් තියෙනවා නම් මේක I say මම කොහොමද ගෙදර ගියපු මිනිහාගේ කෙස් ගස් ගලවන්නේ? අනික ඒ මිනිහාගේ ඔළුවේ තට්ට.
අයියෝ